හෙලෝ ඉතින් ඔයගලන් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ටෙක් විත් ජනෙත් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අලුත් tool එකක් introduce කරලා දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ tool එකේ නම ngrok කියලා tool එකක්. ඉතින් මම ඔයගලන්ට පොඩි example එකකින් පැහැදිලි කරලා දෙන්නම් මේ ngrok කියන tool එකේ මොකද්ද කරන්නේ, මොකද්ද මේකේ purpose එක කියලා. ඉතින් හිතන්න ඔයගලන් develop කරන app එකක් local machine එකේ app එකක් develop කළා. ඔයගොල්ලෝ ඒක local host 3000 හරි 9000 හරි port එකක local machine එකේ host කරගන්නවා right. ඉතින් මේ host කරගත්ත application එක ඔයගොල්ලෝ හිතන්න ඔයා student කෙනෙක් right. ඒතර මේක assignment එකකට හදපු app එකක්. ඒතර ඔයගොල්ලන්ගේ laptop එකෙන් සමහරක් විට screen share කරලා හරි මේ laptop එක physically අරන් ගිහින් හරි මේ mark කරන sirට ඔයා laptop එක දෙනවා. හරි මම course work එක හරි assignment එක හරි කරා. sirට පුළුවන් මේක බලන්න ඔක්කොම ෆීචර්ස් ටික ඕන කරන දේවල් ටික තියනවාද කියලා right. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් ඒ සර් ඕගොල්ලන්ගේ ලැප්ටොප් එක හරි ඔයාලා ස්ක්‍රීන් ෂෙයා කරනවා නම් ඒක බලාගෙන හරි එයා බලනවා මේ ෆීචර්ස් ටික ඔක්කොම තියනවාද කියලා. ඉතින් මේ වගේම තමයි ඔයගොල්ලෝ හිතන්න ඔයා දැනට වැඩ කරන ආයතනයේ ඔයගොල්ලෝ ඩෙමෝ එකක් කරනවා right. ඩෙමෝ එකකට ඔයගොල්ලෝ app එකක් develop කරලා ඒ කස්ටමර්ට ස්ක්‍රීන් ෂෙයා එකකින් හරි මේක මේ මොන හරි ප්‍රසන්ටේෂන් එකකින් හරි පෙන්නනවා right. ඉතින් ඒගොල්ලන්ට local machine එකම අරගෙන ඒකෙන් තමයි මේක ටෙස්ට් කරගන්න වෙන්නේ. මොකද ඔයා app එක deploy කරලා නැහැ කොහෙවත් publicly මේක තාම testing phase එකක තියෙන. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේ ngrok කියන tool එක use කරන්න. ඉතින් මේක ගොඩක් වැදගත් මේ වගේ අවස්ථාවක. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා local machine එකේ host කරලා තියෙන application එකට public endpoint එකක් දෙනවා. ඉතින් මේ public endpoint එක use කරගෙන ඉතින් මේක වැඩ කරන මේ reverse proxy එකක් තමයි ඇත්තටම වෙන්නේ. මම මේවා මේ reverse proxy කියන්නේ මොකක්ද කියලා වෙනම කියලා දෙන්න. ඒ public endpoint එක ආධාරයෙන් පුළුවන් local machine එකේ දුවන app එක අපිට access කරගන්න. ඉතින් ඒක මම දැන් ඔයගලන්ට කරලා පෙන්නන්න තමයි හදන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා වෙන හැම දෙයකම resources links විදිහට ඔයගලන්ට මේ YouTube වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒක ඔයගලන්ට use කරන්න පුළුවන්. ඉතින් මේ තමයි ngrok කියන tool එකේ පොඩි description එකක් තියෙනවා. ඉතින් මේක deeply කියවුවොත් මම ඔය කියපු දේවල් එක්ක line වෙයි. ඉතින් ඔයගලන්ට ngrok කියන website එකට ගිහිල්ලා ඒක ඇත්තටම enterprise level tool එකක්. ඔයගලන්ට මේකේ free version එකකුත් තියෙනවා, paid version එකකුත් තියෙනවා. නමුත් මම ඔක්කොම මේ YouTube channel එකේ ගොඩක් දේවල් කරන්නේ free versions එක්ක. ඉතින් මේ dashboard එක ඔයගලන්ට පෙනේ. ඔයගොල්ලෝ sign in වුණාම ngrok කියන website එකට ගිහලා ඉතින් ඒකෙත් URL එක දාලා තියෙනවා. ඉතින් මේක sign in වුණාට පස්සේ ඔයගලන්ට ඔයගලන්ගේ laptop එකට මේ ngrok කියන client එක install කරගන්න ඕනේ. ඉතින් මගේ තියෙන Mac OS එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක copy කරලා ඔයගලන්ට තියෙන Windows එකක් නම් මේකේ Windows prompt එක ඔයගලන්ට එයි. මේක copy කරලා ඔයගලන්ට පුළුවන් මෙතන paste කරලා ඔයගලන්ගේ terminal එකේ paste කරලා ඔයගලන්ට පුළුවන් මේ ngrok කියන එක ඉස්සෙල්ලාම ඔයගලන්ගේ local machine එකට install කරගන්න. right. ඉතින් මේක අපි install කරගමු. ඉතින් ඊට කලින් මම ඔයගලන්ට මේක demo කරන්න මම පොඩි sample code එකක් හොයාගත්තා. GitHub එකේ තිබිලා. ඉතින් මේක තමයි මම මේකේ URL එක දාලා තියෙනවා. ඉතින් මම මේක local machine එකට clone කරගෙන තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් මෙතන මේ code එක තියෙනවා. ඉතින් මම ඔයාලට නිකන් code එක roughly පෙන්නන්න. මම ඒකේ පොඩි changes එකක් කරලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම මේක local machine එකේ npm start එකක් ගහලා මේක start කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති local host 3000 එකේ මගේ local machine එකේ මේ වෙලාවේ මේක host වෙලා තියෙන. අපිට පුළුවන් මේකේ transactions කිහිපයක් කරලා බලන්න. ඒතර මේක වැඩ කරනවා අපිට පේනවා. ඒ වගේම තමයි per transaction අපිට මේ වගේ log එකකුත් ලැබෙනවා. right. ඉතින් දැන් මේක තියෙන්නේ මගේ local machine එකේ. දැන් මම මගේ customerට හරි මගේ client හරි මගේ assignment එක grade කරන teacherට හරි මේ experience එක live දෙන්න ඕනේ. ඉතින් දැන් තමයි අපි මේ ngrok කියන tool එක use කරන්න යන්නේ right. දැන් මම ඔයගලන්ට කියලා දුන්නා මේ ngrok කියන client එක install කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ install කරගත්තට පස්සේ මේකේ තියෙන auth token කියලා token එකක් right. ඔයගලන්ට මේ වගේ command එකකුත් දාගෙන ලැබෙයි right. මෙන්න මේ command එකත් copy කරගෙන ඔයගලන්ට පුළුවන් වෙනම terminal එකක right මේක paste කරලා මේ auth token කියන මේක variable එක mark කළා. ඒ වෙනුවට මෙන්න මේ token එක copy paste කරගන්න පුළුවන් right. එතකොට මේ වගේ prompt එකක් අපිට ඒ කියන්නේ අපේ local ngrok client අපි token එක දීලා configuration එකක් මේ වෙලාවේ කරගෙන තියෙන්නේ right.
දැන් මම මොකද කරන්නේ සිම්පල් පොඩි කමාන්ඩ් එකක් තියෙන්නේ මම ngrok ට කියනවා මගේ 3000 port එකේ තියෙන එක expose කරන්න කියලා. right එතකොට අපිට මෙන්න මේ වගේ prompt එකක් හම්බ වෙනවා. මෙන්න මේකේ තියෙන free plan කියලා තියෙනවා. ඉතින් මම මේක තමයි මගේ app එකේ URL එක. right මම මේක ගිහිල්ලා මගේ browser එකේ දාගන්නවා. මෙන්න මේ URL එක තමයි ඔයගොල්ලන්ගේ client හරි customer ට හරි ඔයගේ මේ assignment එක මාක් කරන grade කරන teacher හරි දෙන්න ඕනේ. එතකොට යාළුවට පුළුවන් ඔයාලගේ මේ local machine එකේ දුවන app එක මෙන්න මේ URL එකේ මේක public URL එක මේ URL එකෙන් access කරගන්න. ඒගොල්ලන්ට හොඳ experience එකක් ලබා ගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් මේකේ functions කිහිපයක් කරනවා. right එතකොට මම මගේ මේකට පොඩි space එකක් තියාගන්නවා. මම දැන් මේකට එක transaction එකක් කරනවා. ඉතින් මේ transaction එක අපේ log එකේ වැටෙනවා. දැක්කනේ මේ app එක දුවන්නේ local machine එකේ. මේ තියෙනවා මේ කලින් expose කරගත්ත මම කලින් npm run කරගත්තේ server එකමයි. මම මේ ngrok වලින් මේක දැන් expose කරලා තියෙන්නේ public endpoint එකකින්. right ඉතින් මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේ ngrok වල තියෙන තව features ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් බලන්න මේ traffic එන විදිහ. ඉතින් හැම දෙයක්ම තියෙන ඒ client ගේ IP එක මේතරින් තමයි traffic එක initiate උනේ. ඒ වගේ ගොඩක් දේවල් මේකේ බලා ගන්න පුළුවන් මේ free account එකක් තියෙන. ඉතින් මේ තමයි අපිට හැදිලා දුන්න public endpoint එක. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ endpoint එක මෙතන තියෙනවා. අපි දැන් මේක මේ process එක මෙතනින් kill කරොත් මේ endpoint එක නැති වෙන්න ඕනේ. right endpoint එක නැති වෙනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි අතර මේ ngrok එකෙන් වෙන්නේ. මේක enterprise level tool එකක්. මේකේ තව ගොඩාක් features තියෙනවා. ඉතින් free version එක හොඳටම ඇති. ඔයගොල්ලෝ student කෙනෙක් නම් සාමාන්‍යයෙන් පොඩි demo එකක් වගේ කරනවා නම් මේ free version එක හොඳටම ඇති. ඉතින් මේ tool එක තමයි අද මට ඔයගොල්ලන්ට introduce කරලා දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට like එකක් දාන්න. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ videos තමයි මම ඉස්සරහට ගේන්න හිතන් ඉන්නේ. අලුත් technologies, අලුත් tools ඔයගොල්ලෝ මේවා අහලා නැති දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන හොඳ experience එකක් ලබා ගන්න. right එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ජය වේවා.